ChatGPT එක සර්ච් කරමු. ChatGPT එකේ රියැක්ෂන් ටයිම් එක ගොඩක් අඩුයි Gemini වලට වඩා. මෙච්චරලා ChatGPT කියන රියැක්ට් කරන්න. මේක මේ විදිහට show I am ChatGPT and AI by OpenAI. එයා කියනවා OpenAI සමාගම තමයි එයා හදලා තියෙන්නේ කියලා. අයිබෝන් කියලා පිළිගන්නවා හැම අනුකට ක්ලබ් YouTube channel එකෙන් තවත් එක අලුත් වීඩියෝ එකකට. ඉතින් මේ පාර වීඩියෝ එක දැන් ගොඩක් ආයෙත් පස්සේ ඉතින් මම ඉල්ලනවා වීඩියෝ එක දිගටම නැදලා ඉන්න කියලා. ඉතින් අද අපේ වීඩියෝ එකේ මාතෘකාව තමයි ChatGPT vs Gemini. ඉතින් අපි බලමු වීඩියෝ එක ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මම ලැප්ටොප් එක අරන් ආවි බලමු Google Gemini ද නැත්නම් ChatGPT ද කියලා. හොඳම AI platform එක. ඉතින් අපි ඉස්සෙල්ලාම ChatGPT එක සර්ච් කරමු. කමෙන්ට් ඔබනවා. ඊට පස්සේ මෙහෙම තියලා ඊළඟ ටැබ් එකේ සර්ච් කරමු Gemini කියලා. ඇත්තම මෙන්න සර්ච් කරත්තා. ඉතින් මෙතන Gemini ඇදලා තියෙන Google වලින් ChatGPT ඇදලා තියෙන්නේ OpenAI වලින්. ඇත්තම ඉස්සෙල්ලා ChatGPT වලට යනවා. මේක Gemini වලට යන්න. ඉතින් යාළුවා අපි ඉස්සෙල්ලා මේගොල්ලන්ට මෙයා ගැන විස්තරයක් කරන්න කියලා ඉතින් අර්ථම ChatGPT ට එහෙම ගවුවා. හරිලා අපි ඉතින් ChatGPT එකේ රියැක්ෂන් ටයිම් එක ගොඩක් අඩුයි Gemini වලට වඩා. මෙච්චරලා ChatGPT කියන රියැක්ට් කරන්න. අපි ඉස්සෙල්ලා තමයි ChatGPT කියමු. මේක තියෙන විදිහට show I am ChatGPT and AI by OpenAI. එයා කියනවා OpenAI සමාගම තමයි එයා හදලා තියෙන්නේ කියලා. හරි ඊට පස්සේ එයාගේ දේවල් ටිකක් තියෙනවා. එයාට පුළුවන් අපිට ප්‍රශ්න උත්තර දෙන්න එක එක රචනා හැමදේට උදව් වෙන්න ප්‍රශ්න විසඳන්න මොලේ සංවර්ධනයකට අදහස් දෙන්න කෝඩින් කරන්න ඒ වගේ දේවල් පුළුවන්ලු. එයා බලගන්නලා තියෙනවා GPT-4 මොඩල් එකකින්. මේ වගේ විස්තර ටිකක් තියෙනවා. අපි දැන් බලමු Gemini ගේ UI introduce එක. I Gemini මෙන්න ඉච්චර තියෙනවා I am a large language model trained by Google කියලා. ඉතින් මේ අතරින් ටිකක් හොඳ විස්තරයක් දෙන්නේ ChatGPT. ඉතින් අපි දැන් බලමු කොහෙට ට්‍රිප් එක යන්න නම් හොඳ ෂෙඩියුල් එක හදලා දෙන්නේ කවුද කියලා. ඊට මේකම Google එකේ ගන්නවා. හරි මේලා ChatGPT එක ටික තියෙන්නේ ගොඩක් හොඳ අයිඩියා ගල්ලු. කැන්ඩි ගන්නේ ලංකාවේ හොඳ ලස්සන සිටි ගල්ලු. ඊට පස්සේ යන්න ඕනි කරන ෂෙඩියුල් එකට එයා දේවල් ටික හදලා දීලා තියෙනවා. හරි how to get there where to stay වගේ දේවල් ටිකක් තියෙනවා. හරි අපි ඉස්සරහම යමු create a schedule yourself කියලා. හරි මම මෙන්න ඒවා ගත්තා create a schedule yourself කියලා. ඉතින් අපි Google එකේ ගහලා බලමු Google Gemini එකේ. ඉතින් මම මේක ඕකේ කරනවා. ඇත්තේ ඒගොල්ලෝ මේ වගේ දේවල් ඉතින් ChatGPT වල ගොඩක් ඉස්සරහින් ඉන්නවා. හොඳ විස්තරයක් දෙනවා කැන්ඩි ගැන. එතකොට මෙන්න වගේ ගොඩක් දේවල් තියෙනවා. හරි අපි ඊට පස්සේ අර ෂෙඩියුල් එක හදන්න ඉතින් ගහලා බලමු. ඉතින් මේ වෙලාවේ ChatGPT තියෙන එක තමයි 3D candy with pattern කියලා. හරි මෙන්න වගේ හොඳ දෙයක් හදලා ඉතින් පොඩ්ඩක් බලමු. හරි ඉස්සරහම නුවරට යන්නේ එක. ඊට තියෙනවා හොටෙල් එක. පස්සේ ලන්ච් එක. පස්සේ දල්දා මාලිගාව වන්දනක ඒ වගේ දේවල් තියෙනවා. දවස් 3ටම හරියට හදලා ඒගොල්ලෝ. අපි දැන් බලමු
Google Gemini එකේ කොහොමද තත්ති කියලා. ඒගොල්ලෝ අතර තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි. තියෙන දෙකම එක වගේ තමයි තියෙන්නේ. දැන් ටිකමයි මේකෙත් තියෙන්නේ. දවස් 3 ට්‍රිප් එක තමයි AI දෙකම හදලා දෙන්නේ අපිට. ඒ අතින් නම් දෙකම එක සමාන විදිහට තමයි අපිට පේන්නේ. අපි ඊළඟට බලමු ChatGPT එකේ කෝඩින් කොහොමද කියලා. ඉතින් අපි කෝඩින් තත්ත්ව බලන්න අපි යාර දෙමු Pascal කෝඩ් ලියන්න කියලා. මට වෙන්ට කරා කෝඩින් කොහොමද බලන්න. හරියට මෙන්න මේ විදිහට අපිට කෝඩ් එක දුන්නා. Google Gemini එකම දීලා හරි ගොඩක් ලොකු කෝඩ් එකක් තියෙන්නේ Google Gemini ට. මේව දැන් රේට් කරලා බලමු. දැන් මේ කොපි කරගන්නවා. ඉතින් මේ වෙලාවෙම මම කියනවා Pascal කෝඩ් එක කම්පයිල් කරලා බලන්න. හොඳ වෙබ්සයිට් එකක්. Google සර්ච් කරන්න. Google සර්ච් කරන්න online Pascal code compiler කියලා. හරි මම මේක එන්ටර් කරනවා. ඉතින් මෙන්න තමයි GDB online debugger කියලා තියෙනවා. අපි ඒකට යමු. හරි අපි මේක දීලා බලමු. ඔයාට කම්පයිල් ලිස්ට් එක මෙතනින් පේනවා. අපි යමු පොඩි නම්බරයක්. හරි ඉතින් එයා කෝඩ් එක 100ක් හරි ගියා. අපි දැන් බලමු ChatGPT කෝඩ් එක. හරි ඊට පස්සේ අපි මේක රන් කරලා බලමු. හරි මෙයාත් තියෙනවා කියන්නේ කෝඩ් නම්බර් එක දීලවලු. හරි දෙන්නම කෝඩ් දෙක එක වගේ තමයි. ඒ අතරින් බලද්දි Gemini එකේ කෝඩ් එකට වඩා GPT එකේ කෝඩ් එක හොඳයි. ඒ කෝඩ් එක පොඩි ඒ කියන්නේ කම්පයිල් වෙන්න යන වෙලාවත් අඩුයි. ඒකින්ද මට කිව්වා කි ChatGPT එකේ කෝඩින් ඇත්තත් හොඳයි කියලා Gemini එකට වඩා. ඒ ඔයගලන්ට තවත් ඊළඟට මේ වගේ මේකේ part 2 වීඩියෝ බලන්න පුළුවන්. ඒක ඔයගලන්ට චෙක් කරන්න ඕන දේවල් කමෙන්ට් කරන්න යටින්. ඒ අද රොච්චර කතා කරලා තියෙන වීඩියෝ එකේ අද මම කතා කරේ ChatGPT versus Gemini කියන AI platforms දෙක ගැන. ඉතින් ගොඩක් කාලෙ පස්සේ තමයි වීඩියෝ එක දැම්මේ. මම හිතනවා මගේ channel එක reach බහලා ඇති කියලා. ඒකින්ද ඔයගොල්ලෝ channel එක subscribe කරලා bell එක all press කරලා මේ වීඩියෝ එක share කරන්න යාළුවන්ටත් බලන්න කියලා. ඉතින් මම ඉල්ලනවා channel එක දිගටම එකතුලා ඉන්න කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එක හමු අදට ගිහින් එන්නම්. මම අනුප ටෙක් ලැබ් YouTube channel එක අනුප නිපුන්.